හිතන්න පාරේ යන ඕනෑම සුපර් කාර් එකක් පරද්දන්න පුළුවන්. පිස්සු හැදෙන පෙනුමක් තියෙන රෝද දෙකේ මැෂින් දෙකක් ගැන. එක පැත්තක ඉතාලියේ කලාව MV Agusta Brutale 1000RR. අනෙක් පැත්තේ නියම රේසිං ජාන තියෙන Ducati Street Fighter V4. මේ දෙකෙන් පාරේ රජා කවුද? එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. Ducati කියන්නේ හැමදාම රේස් ට්‍රැක් එකේ රජ කරපු නමක්. Street Fighter V4 එක මුලින්ම ආවේ 2020 දී පැණිගාලේ V4 එකේ ඇඳුම් ගලවලා හදපු නියම ස්ට්‍රීට් ෆයිටර් කෙනෙක් විදිහට. හැබැයි MV Agusta කියන්නේ මෝටර්සයිකල් ලෝකේ මෝටර්සයිකල් ආර්ට් කියලා හඳුන්වන සන්නාමය. Brutale 1000RR එක 2020 දී එළියට එන්නේ හිතා ගන්න බැරි තරම් ලස්සන සහ දරුණු පෙනුමක් එක්ක. මේ සටන හුදෙක් වේගය ගැන විතරක් නෙවෙයි. මේක ඉතාලි ඉංජිනේරු ශිල්පයේ උච්චතම අවස්ථාවන් දෙකක ගැටුමක්. මෙතනදි තමයි සෙල්ලම පටන් ගන්නෙ. Ducati Street Fighter V4 එකේ තියෙන්නේ 10103cc Desmos Cedici V4 එන්ජිමක්. මේකෙන් 208 bhp එක පවර් එකකුත් 123 Nm එක ටෝක් එකකුත් දෙනවා. හැබැයි MV Agusta Brutale 1000RR එක සෙල්ලම් දාන්නේ 998cc inline 4 එන්ජිමකින්. ඒකෙන් පිට කරනවා අදහන්න බැරි 208 bhp එක පවර් එකක් සහ 117.5 Nm එක ටෝක් එකක්. පවර් එක සමාන වුණාට Ducati එකේ V4 සද්දෙයි MV Agusta එකේ අර විලාප තියෙන inline 4 සද්දෙයි අතර ලොකු වෙනසක් තියෙනවා. Ducati එකේ ටෝක් එක වැඩි. ඒ කියන්නේ පිකප් එක අතින් Ducati පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. වේගය ගැන කතා කළොත් මේ දෙකම පැයට කිලෝමීටර 300 සීමාව පන්නනවා. හැබැයි මේවා පදිනකොට දැනෙන විදිහ වෙනස්. Street Fighter V4 එක හරිම පහසුවෙන් හසුරවන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික පැකේජ් එක හරිම දියුණුයි. ඕනෑම කෙනෙක්ට බය නැතුව වේගයෙන් යන්න පුළුවන් විදිහට මේක හදලා තියෙනවා. හැබැයි Brutale 1000RR එක කියන්නේ raw emotion එකක්. මේක පදින්න නියම වැඩක් වෙන්න ඕනේ. මේකේ හැන්ඩ්ලිං හරිම තියුණුයි. ඒ වගේම රයිඩර්ට නියම ෆිසිකල් ෆීල් එකක් දෙනවා. Ducati එකේ තියෙන වින්ග්ලට්ස් නිසා හයි ස්පීඩ් යද්දි බයික් එක පාරේ තද වෙලා තියෙනවා. හැබැයි ලස්සන පැත්තෙන් ගත්තොත් Brutale එකට ගහන්න ලෝකේ එක බයික් එකක්වත් නැහැ.